අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේදී LPL තරගාවලියේ තරඟ පැවැත්වුණ දෙවැනි දිනේ කැන්ඩි කණ්ඩායම පෙරලිකාර ජයග්‍රහණයක් වාර්තා කරමින් මේ තරගාවලිය තවදුරටත් විවෘත තරගාවලියක් බවට පත් කළා. කෙසේ වෙතත් තරඟ දිනය අවසන් වෙද්දී තරඟ දෙකම අවසන් වෙද්දී කැන්ඩි සහ දඹුල්ල අතරේ තියුණු සටනක් නිර්මාණය වෙලා තියෙනවා. LPL තරගාවලියේ අවසන් වටේ ඉතිරි වෙලා තියෙන එකම ස්ථානය සඳහා. කතා කරමු ක්‍රිකට් උන්මාදයට හොඳම බේත ක්‍රික් විලොග් ඩේලි ඩෝස් එකේ. GS ස්පෝර්ට්ස් ව්‍යායාමයේ විප්ලවීය වෙනස. අලවිසැල් මාදිවෙල ගාලුපාර කොළඹ 3 සියලුම ක්‍රීඩා භාණ්ඩ සහ ක්‍රීඩා ඇඳුම් පැළඳුම් සඳහා එකම තැන චාන් ස්පෝර්ට්ස් බොරැල්ල. 2026 LPL තරඟාවලිය ජූලි 17 සිට සජීවීව Pure Mobile app එකෙන් SLT Mobitel, Pure TV, නීල විකාශන සහකරු. අද දිනේ තරඟ දෙක පැවැත්ුණේ කැන්ඩි කණ්ඩායම සහ ගෝල් කණ්ඩායම අතරේ දිවා තරඟය පැවැත්ුණා. රාත්‍රී තරඟය පැවැත්ුණේ දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතරේ තීරණාත්මක තරඟයක්. ගෝල් කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම අතරේ පළමු තරගයේ කාසි වාසී ජයග්‍රහණය කරන්නට සමත් වුණේ ගෝල් කණ්ඩායමේ නායක දසුන් ශානක ඔවුන් තීරණය කළා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගන්න. මේ තනතිරුව පිළිබඳව කතා කරද්දී ඊයේ තනතිරුව වගේම පිටිකරණයට වඩා යෝග්‍ය තනතිරුවක් ඊයේ දිනේදීත් අපි කතා කළා ලකුණු 220ක් විතර මේ තනතිරුවේ තියෙනවා කියන කාරණය. මේ අනුව අද දවසේදී කණ්ඩායම් දෙකම ලකුණු 200 සීමාව ඉක්මවා යන්නට සමත් වුණා. මේ තරගාවලියේ පළවෙනි වතාවට තමයි කණ්ඩායම් දෙකම ලකුණු 200 සීමාව ඉක්මවා යන්නට සමත් වුණේ. ගෝල් ගැලන්ස් කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව ක්‍රීඩා කරද්දී කැන්ඩි කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කළා. පවන් සංදේශ් සහ චයිනමන් බෝලර් සහීර් ખાન කණ්ඩායමට අරගෙන ආව පළමු වතාවට තමයි සහීර් ખાન මේ තරගාවලියේදී ක්‍රීඩා කළේ. සෑම් හාපර් සහ නොරුල් හසන් පළමු කඩුල්ලට ලකුණු 81ක සබඳතාවයක් නිර්මාණය කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වුණා. සෑම් හාපර් පන්දු 38කින් ලකුණු 72ක් වාර්තා කළේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්. නමුත් ඔහුගේ ඔරෙන්ජ් කැප් එකට පැය දෙකකට වඩා ආයුෂ තිබුණේ නැහැ. චරිත් අසලංක අංක 3 පිතිකරුවා විදියට පිටියට පිවිසෙමින් පන්දු 24කින් අර්ධ ශතකයක් වාර්තා කළේ තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයේ සටහන් කරමින්. නමුත් ඒ වාර්තාවත් පැය දෙකකට වඩා ආයුෂ තිබුණේ නැහැ. චරිත් පන්දු 32කින් නොදැවී ලකුණු 70ක් වාර්තා කළා. අද අංක 4 පිතිකරුවා විදියට පිටියට පිවිසි දසුන්ට සිය සුපුරුදු ප්‍රවේගකාරී පිතිකරණයට යොමු වෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු පන්දු 13කින් රැස් කරගත්තේ ලකුණු 18ක් පමණයි. මේක තරගයේ ප්‍රධාන ටර්නින් පොයින්ට් එකක් විදියට සටහන් කරන්නට පුළුවන්. මොකද ලකුණු 220ක් විතර තියෙන තනතිරුවක ලකුණු 208ක් පමණයි ගෝල් ගැලන්ස් කණ්ඩායමට රැස් කරගන්නට හැකියාවක් ලැබුණේ. පන්දු යැවීමේදී කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වුණේ චයිනමන් බෝලර් සහීර් ખાન. ඔහු තමන්ගේ පන්දු වාර 4 ලකුණු 25කට සීමා කරමින් කඩුළු දෙකක් ලබා ගන්න සමත් වුණා. පිළිතුරු එනිම ක්‍රීඩා කරපු කැන්ඩි කණ්ඩායමේ තිබුණේ ලහිරු උදාරගේ ෂෝ එකක් විතරයි. ලහිරු උදාර පන්දු වාර 20ක් කඩුළු රකින්නා විදියට කටයුතු කරලා ඊට පස්සේ පන්දු වාර 18යි පන්දු 5ක් නොදැවී ප්‍රතිකරණයේ යෙදමින් කණ්ඩායම ජයග්‍රහණය කරා අරගෙන ගියේ එක දිගට පන්දු වාර 38යි පන්දු 5ක් කඩුල්ලේ රැඳී සිටිමින්. මේ තරගයේදී ලහිරු උදාර වාර්තා රැසක් Tamanගේ නමට ලියා ගන්න සමත් වුණා. ඔහු නොදැවී ලකුණු 132ක් වාර්තා කළේ පන්දු 63කට මුහුණ දෙමින් 4 පහර 15ක් සහ 6 පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත් කර ගන්නට ඔහු සමත් වුණා. මේක ඔහුගේ පළවෙනි 20 ශතකයේ බවට පත් වුණා. LPL ඉතිහාසයේ ඉනිමක දෙවන වැඩිම 6 පහර සහ දෙවන වැඩිම 4 පහර සංඛ්‍යාවට ඔහු හිමිකම් කෙවුවා. LPL ඉතිහාසයේ වැඩිම බවුන්ඩරි රන්ස් වාර්තා කරපු පිතිකරුවා බවට ඔහු පත් වුණේ බවුන්ඩරිස් මගින් ලකුණු 102ක් වාර්තා කර ගැනීමෙන්. LPL ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා විදිහට ඔහු වාර්තා අතරට එකතු වුණා. ඒ වගේම මෙවර LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ඔහු පත් වුණේ ඔරෙන්ජ් කැප් එක හිමි කර ගැනීමෙන්. මෙවර LPL තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයත් Tamanගේ නමට ලියා ගන්නට ඔහු සමත් වුණේ පන්දු 21ක් තුලදී අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමෙන්. මෙවර LPL තරගාවලියේ තුන්වන ශතක සම්බන්ධතාව ලහිරු සහ පවන් සංදේශ් නිර්මාණය කළා. පවන් ආරම්භක පිතිකරුවා විදියට පිටියට පිවිසෙමින් කැන්ඩි කණ්ඩායමට මේ තරගාවලිය පුරාම නොතිබිච්ච ස්ථාවර ආරම්භක පිතිකරණ සබඳතාවයකට දායකත්වයේ සැපයුවා. ඔහු පන්දු 17ක් තුලදී ලකුණු 23ක් ලබා ගැනීමෙන් ලහිරු උදාරට මනා සහයෝගයක් ලබා දුන්නා. ගෝල් කණ්ඩායමට තරගය ගැන බලාපොරොත්තු නිර්මාණය කරන්න සචින්දු කොළඹගේ සමත් වුණේ පන්දු වාර 4 ලකුණු 18කට සීමා කරමින් කඩලු 3ක් ලබා ගැනීමත් එක්ක. නමුත් එක අන්තයක් ආරක්ෂා කරගෙන ක්‍රීඩා කරපු ලහිරු උදාර පන්දු 7ක් ඉතිරිව තිබියදී තරගයේ ජයග්‍රහණය කරා අරගෙන ගියේ දැවැන්ත 6 පහරකින් ජයග්‍රාහී ලකුණ සටහන් කරමින්. උදාර ඉනිමක් ක්‍රීඩා කරපු ලහිරු උදාර මේ තරගයේ වීරයා විදිහට නම් කෙරුණා. ලහිරු LPL හිස්ටරි එකේ වැඩිම ලකුණු ආගත්තේ ෆස්ට් ක්ලාස් එකේ වන් ඩේ එක අපි දන්නවා හොඳින්ම බැට් කරලා හිටපෙන්නේ. T20 වල මොනවා හරි අලුත් දෙයක් කරාද වෙනස් දෙයක් කළාද වගේ ප්‍රවේගකාරී පිටිකරණයක් අපි දැක්කා කලින් පිටිකරණයට වැඩි.
ඇත්තට මං කොහොමද T20 වල බෝලේ බලලා බෝලෙට ගහන්න ඉන්නේ. ඉතින් එච්චර ලොකු වෙනස්කමක් කරන්නේ නැහැ. බෝලේ බැලුවා බෝලෙට ගියා එච්චරයි. ඇත්තටම සතුටුයි. මොකද පළවෙනි ශතකය වගේ මේ T20 ක්ලබ් ගහද්දිත් LPL එකෙත් එතන සතුටුයි මගේ පර්සනල් බෙස්ට්. ඉතින් සතුටුයි ඇත්තටම මං ගන්න. කොහොමද චේස් කරනවා කියලා තමයි ආවේ. මොකද මේ අපිට මේක දිනන්න ඕන මැච් එකක්. මේකයි අනිත් මැච් එකයි. ඉතින් අපි 100ට 200ක් දුන්නා මේ මැච් එකේ බැට් කරද්දි. මුළු මැච් එකේම හිටේ ඕවර් 20ක් කීප් කළා ඕවර් 20ක් බැට් කළා. කොහොමද ඒ ෆීලිං එක කොහොමද ෆිට්නස් කියන්නේ? ෆිට්නස් නම් මං හිතන්නේ හොඳයි මගේ. හොඳට තාම ඉන්න පුළුවන්. දෙයියන්ගේ පිටේ හොඳයි. මගේ ප්ලෑන් එක තිබ්බේ කොහොමවත් ඕ සිස්ටම් බැට් කරන්න. මොකද මේ මම අවුට් වුණොත් තව කවුරුත් නෑ ගහන්න. මොකද සෙට් බැට්ස්මන් කෙනෙක් අවුට් වෙන්නේ. ආය අලුත් බැට්ස්මන් කෙනෙක් එන්නේ. මං හැම වෙලෙම බැලුවේ අන්තිම වෙනකම් මැච් එක ඉවර වෙනකම් කණ්ඩායමක් විතර ඇත්තටම හොඳ සූදානමක් තියෙනවා. අපි හැම වෙලේම කතා කරනවා හොඳ ඩිපාර්ට්මන්ට් තුනේම හොඳට කරන්න. ඉතින් ඊළඟ මැච් එකත් මේ විදිහට 200ක් දීලා ගහන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අපි. මේ ජයග්‍රහණයත් සමග ලකුණු සටහනේ 4 වෙනි තැනට එන්න කැන්ඩි කණ්ඩායම සමත් වුණේ දඹුල්ල 5 වෙනි තැනට අද දම්මින් ශුද්ධ ලකුණු වේගයත් දඹුල්ලට වඩා ඉහළට ගන්න ඔවුන් සමත් වුණා. රාත්‍රී තරගයේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙද්දී කොළඹ කණ්ඩායමට මේ ජයග්‍රහණය අවශ්‍ය වුණේ අවසන් 4 දෙනා අතරේ Tamanගේ ස්ථානය තහවුරු කරගන්න. තරගාවලියෙන් ඉවතට විසි නොවී රැඳී සිටින්න දඹුල්ල කණ්ඩායමටත් මේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය ජයග්‍රහණයක් බවට පත් වුණා. මේ අනුව දඹුල්ල කණ්ඩායම Tamanගේ ප්‍රතිකරණ බලෑනිය වැඩි කරමින් තුන්නිරියව් ක්‍රීඩකයන් කණ්ඩායමට වැඩි කරමින් තමයි මේ තරගයට ක්‍රීඩා කළේ. මේ අනුව දික්වැල්ල මාකස් සැකමන් මහීෂ් විශ්වලහිරු සහ ෆසල් හක් ෆරෝකි මේ කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් විදිහට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් මේ තරගාවලිය පුරාම අද දිනේදී ෂැඩ්ලි වෑන් ස්කැල්ක්වික්, ගයන වීරසිංහ, අකිල ධනංජය, සොනාල් දිනූෂ සහ සිකන්දර් රාසා කණ්ඩායමට ඇතුළත් වුණා. ෆසල් හක් ෆරෝකි ඇෆ්ගනිස්තානයේ බලා පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා ඔහුගේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා. මේ නිසා සිකන්දර් රාසා ෆසල් හක් ෆරෝකි වෙනුවට දඹුල්ල කණ්ඩායමත් සමගින් එකතු වෙලා තියෙනවා. කාසේ වාසිය දිනා ගන්න සමත් වුණේ දඹුල්ල කණ්ඩායම ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නටයි තීරණය කළේ. හැබැයි ඔවුන්ට එහි වාසිය ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් අපේක්ෂිත ලකුණු 200 සීමාව ඉක්ම වූ ඉලක්කය කරා යන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් තුන්නිරව් ක්‍රීඩකයන් වැඩිපුර යොදාගෙන පිතිකරණ බලෑනිය ශක්තිමත් කරමින් ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්නටයි උත්සාහ කළේ. නමුත් ඔවුන්ට මේ ඉලක්කයට ළඟා වෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල් LPL තරගාවලි ඉතිහාසයේ තුන්වන වැඩිම ලකුණුලාභියා නායකත්වයේ බර කරට ගැනීමත් සමගින් ඔහු පිතිකරුවෙක් විදිහට අසාර්ථක වෙලා තියෙනවා. අද දිනේදී ඔහු නැවත වතාවක් ආරම්භක පිතිකරුවා විදිහට කටයුතු කරන්නට තීරණය කරලා තිබුණා. හැබැයි අදත් ඔහුට ලබා ගන්නට හැකියාවක් ලැබුණේ ලකුණු 12ක් පමණයි. ඒ වගේම ෂයිබ් ෂාඩා ෆර්හාන් අද දිනේදී සාර්ථක වුණේ නැහැ. ඔහු ලකුණු 2ක් පමණයි රැස් කර ගන්නට සමත් වුණේ. රිසා හෙන්රික්ස් මේ LPL තරගාවලියේ පුරාම සාර්ථකව ක්‍රීඩා කරලා තියෙනවා දඹුල්ල කණ්ඩායම වෙනුවෙන්. මීට ප්‍රථම තරගාවලියේදීත් ඔහු අර්ධශතක 3ක් වාර්තා කළා. මෙවරත් ඔහු Tamanගේ තුන්වන අර්ධශතකය වාර්තා කරගත්තේ LPL තරගාවලියේ රිසා වාර්තා කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව සමාන කරමින් ලකුණු 80ක් වාර්තා කරන්නට සමත් වෙමින්. සිකන්දර් රාසා පන්දු 25කින් ලකුණු 23ක් ලබාගෙනදී ගොල්බඩින් නයිබ් පන්දු 13කින් ලකුණු 33ක් වාර්තා කරගන්න සමත් වුණා. නයිබ්ගේ මේ ප්‍රතිකරණයත් සමගින් දඹුල්ල කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩලු 5කට ලකුණු 174ක් වාර්තා කළා. මුජිබ් පන්දු වාර 4 ලකුණු 16කට සීමා කරමින් කඩුල්ලක් දවා ගත්තා. ශහනවාස් දහානි කඩුළු 2ක් දවා ගත්තේ ලකුණු 41ක් ලබා දෙමින්. ලකුණු 175ක ඉලක්කයක් හබාගේ කොළඹ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙන්න රෝබින් හර්මන් සහ සධීර සමරවික්‍රම සමත් වුණා. ඔවුන් දෙදෙනා අතරේ ලකුණු 40ක සබඳතාවක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණා. මුල් පිතිකරුවන් සිව් දෙනාගේම සාර්ථකත්වයත් සමගින් ඔවුන් 15 වෙනි පන්දු වාරයේ වෙද්දී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා සිටියේ පන්දු 31කින් ලකුණු 26ක් ජයග්‍රහණයට පසුපසින් සිටිමින්. නමුත් අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර ක්‍රියාත්මක වෙමින් ලකුණු 8ක් තුල කඩුළු 4ක් දවා ගැනීමත් සමගින් තරගය යලිත් තියුණු මුහුණුවරක් ගත්තා. කෙසේ වෙතත් අෂෙන් බණ්ඩාර සහ මිලාන් රත්නායක පන්දු 6ක් ඉතිරිව තිබියදී තරගයේ ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියා. අකිල සහ චමීර දෙදෙනාම පන්දු වාර 4 ලකුණු 32කට සීමා කරමින් කඩුළු 2 බැගින් දවා ගත්තා. මේ ජයග්‍රහණයත් සමගින් කොළඹ ජෙෆ්නා සහ ගෝල් කණ්ඩායම් නිසක වශයෙන්ම අවසන් 4 දෙනා අතරට සුදුස්සන් වෙනවා. මේ අතරින් 1 2 3 4 ස්ථාන දිනාගන්නේ කවුද කියන එක පිළිබඳව තමයි දැන් ප්‍රශ්නය තියෙන්නේ. කැන්ඩි සහ දඹුල්ල අතරේ තමයි සිව්වන ස්ථානයේ වෙනුවෙන් තරගය පවතින්නේ. මේ අනුව තරගාවලියෙන් ඉවතට විසවීමේ වැඩිම අවදානමක් දැන් දඹුල්ල කණ්ඩායමට තමයි ඇවිල්ලා තියෙන්නේ. දඹුල්ලට තමයි අමාරුම වැඩේ කරන්න තියෙන්නේ. ඔවුන් මේ තරගාවලියේ තවදුරටත් රැඳී සිටින්න නම් මීළඟ තරගයේ නිසක වශයෙන්ම ජයග්‍රහණය කළ යුතුයි. ඒ වගේම කැන්ඩි කණ්ඩායම මීළඟ තරගයේ පරාජය විය යුතුයි. එමෙන්ම
කැන්ඩිවල ශුද්ධ ලකුණු වේගයේ ඉක්මවා දඹුල්ල කණ්ඩායම Tamanගේ ජයග්‍රහණය වාර්තා කරන්නටත් වෙනවා. ඇත්තරම කිව්වොත් LPL එකක් වගේ එකක් තියෙන එක යම් ප්ලේයර්ස්ලට ගොඩක් වටිනවා. මොකද අනිවාර්යෙන් 11 කෙනෙක් ප්ලේ කරන්න ඕනේ. ඒක පොඩි ප්ලේයර්ස්ලට ගොඩක් ලොකු ඔපචුනිටි එකක්. ඇත්තටම කිව්වොත් මට තාම ලොකුවට බැට් කරන්න හම්බුන්නේ නැහැ. බෝලින් පැත්තෙන් ටීම් එකට ඕන දේ මම කරලා දීලා තියෙනවා දැනට. හොඳ කෝචින් ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ වගේම කැප්ටන් and වයිස් කැප්ටන් ටීම් එකේ ලොකු ප්ලේයර්ස්ලා ගොඩක් හොඳයි. එයාලගේ එක්ස්පීරියන්ස් එක බලද්දී ගොඩක් ඉස්සරහට යන්න අපිට තව තියෙනවා. මං හිතන විදිහට T20 ෆෝමැට් එකේ ලෙග් ස්පිනර්ස්ලට තමයි ගොඩක් විකට් ගන්න chance එකක් තියෙන්නේ. ඒ වගේම තමයි ලෙග් ස්පිනර්ස්ලට මැච් එකක් වෙනස් කරන්න ලොකු chance එකක් තියෙනවා. මේ අනුව හෙට දිනයේදී කැන්ඩි කණ්ඩායමට Tamanගේ අවසන් තරගයේ ක්‍රීඩා කරන්නට තියෙනවා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී. මේ තරගයේ කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කළොත් එතනින් දඹුල්ලේ කතාව නිමාවටපත් වෙනවා. යම් හේකින් කැන්ඩි කණ්ඩායම හෙට තරගයේ පරාජයටපත් වුණොත් දඹුල්ල කණ්ඩායමට තවදුරටත් මේ තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු තියාගන්නට හැකියාවක් තියෙනවා. අද දවසේදී ජයග්‍රාහකයන් 3 දෙනෙක් බිහි වුණා. 6 පහරවල් උඩපන්දු බවට පත් කර ගැනීම මගින් ලක්ෂ්‍ය බැගින් 3 දෙනෙක් දිනාගත්තා. ඊයේ දවසේදී එක ජයග්‍රාහකයෙක් බිහි වුණා. අද දවසේදී තරග දෙකේදී 3 දෙනෙක් උඩපන්දු රැක ගන්නට සමත් වුණා. ඉතින් තරග බලන්න ඇවිල්ලා 6 පහරක් උඩපන්දුවක් බවට පත් කරගත්තොත් ලක්ෂයක් දිනා ගැනීමේ අවස්ථාව තියෙනවා. අපි බලමු LPL තරගාවලියේ ඉදිරියේදී මේ කණ්ඩායම් අතරේ කොයි විදිහටද තියුණු සටනක් ඇවිලෙන්නේ. දැන් ප්ලේ ඔෆ්ස් වලට සුදුසුකම් ලැබුවට 1 2 3 ස්ථාන සඳහා තවදුරටත් තියුණු සටනක් නිර්මාණය වෙනවා ඉදිරියෙන් ඉන්න කණ්ඩායම් තුන අතරේ. බලමු කොයි විදිහටද තරගාවලිය ඉදිරියට ගමන් කරන්න කියලා. LPL තරගාවලියේ උණුසුම් තරග තොරතුරු නිරන්තරයෙන්ම ඔබත් එක්ක කතා කරන්න ක්‍රික්විදු සූදානම් වෙනවා. ක්‍රික්විදු සහ ක්‍රික්විලොක්ස් YouTube නාලිකාවක් එකතු වෙලා ඉන්න. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.